මේ සුන්දර ඇල මාර්ගය ලේවලින් තෙත්තුනා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? හිරු අවරට යද්දී මිලානෝ නගරයේ හදවත බඳු නවිල්‍ය ඇල මාර්ගය වර්ණවත් දර්ශනයකින් පිරී යනවා. 12 වන සියවසේ අගභාගයේ සිට නිර්මාණය වුණු මෙම මිනිසා විසින් තැනු ඇල මාර්ග පද්ධතිය මුලින් බහන්ඩ හා මගී ප්‍රවාහනයට මෙන්ම වාරි මාර්ග කටයුතු සඳහාද භාවිතා වී තිබෙනවා. විශේෂයෙන්ම දූමෝ ආසන දෙව්මැදුරු ඉදිකිරීම සඳහා අවශ්‍ය වූ කිරිගරුඬ නගරයට ගෙන එනු ලැබුවේ මෙම ඇල මාර්ගය ඔස්සේ. පසුව 15 වන සියවසේ අගභාගයේදී ලියනාඩෝ ඩා වින්චි විසින් මෙම ඇල මාර්ග පද්ධතියේ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම සඳහා නව්‍ය අගුළු පද්ධතියක් සැලසුම් කරලා තියෙනවා. දහවල් කාලයේ මද්දරොද බිඳයත්ම අවට අවන්හල් සහ බාර් වලින් නැගෙන සුවඳත් සංගීතයේ මිහිරි නාදයක් පරිසරයට විශේෂිත වූ චමත්කාරයක් එක් කරනවා. ජලය මතින් සෙමින් තියෙන බෝට්ටු දෙස බලා සිටීම හිතට නිදහසක් ගෙන දෙනවා. ඇල දෙපස ඇති පැරණි ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පය දර්ශනයට අලංකාරයක් එක් කරනවා. සවස් යාමේ මිලානෝවේ අනන්‍යතාවය විදහා දක්වන මෙම ප්‍රදේශය සංචාරකයින්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. හිරුබැස යන මොහොතේ රන්වන් පැහැයෙන් දිදුලන ජලයේ මනරම් දසුණක් විඳීමට මේ කදිම වෙලාවක්. නවිල්ලියනු හුදෙක් ඇල මාර්ගයක් පමණක්ම නොවේ. ඒ මිලානෝවේ